වෙනදට වඩා ඔයාගේ කොණ්ඩේ යන එක වැඩි වෙලාද? නානකොට කොණ්ඩේ පීරනකොට වෙනදට වඩා කොණ්ඩේ ගොඩක් යනවද? ඉතින් ගේ හැම තැනම කොණ්ඩේ තැන් තැන්වල තියෙනව දකිනකොට දුකයි නේද? ඇත්තටම ඔයා දැනගෙන හිටියද මේ විදිහට කොණ්ඩේ යන්න අපි අතින් වෙන වැරදි බලපානවා කියලා? කොණ්ඩේ අනේක අඩු කරගන්න විවිධ ෂැම්පූ වර්ග හොයනවා, විවිධ ට්‍රීට්මන්ට් කරනවා. හැබැයි අපි අතින් වෙන, අපි නොදැනුවත්ව කරන පුංචි දේවල් නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා අවබෝධිකුත් නැහැ. ඒ ගැන හිතන්නේත් නැහැ. ඉතින් ඒ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ආදරෙන් මතක් කරනවා මුලින්ම channel එක subscribe කරලාම අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම වීඩියෝ එක ඉවර වෙනකම්ම දිගටම රැඳිලා ඉන්න. මොකද මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඔයාගේ කොණ්ඩේ යන එක වැඩි වෙලා නම්. මුලින්ම කියන්න ඕනේ සාමාන්‍යයෙන් දවසකට කොණ්ඩ ගස් ප්‍රමාණයක් ගැලවෙන එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් කොණ්ඩ ගස් 50ක් 100ක් අතර ගැලවෙන්න පුළුවන් සාමාන්‍ය විදිහට. ඒක ගැටලුවක් නෙවෙයි. හැබැයි වෙනදට වඩා සැලකිය යුතු ලෙස අසාමාන්‍ය විදිහට ඔයාගේ කොණ්ඩේ ගැලවිලා යනවා නම් අනිවාර්යයෙන් මේ ගැන ඔයා බලන්නම ඕන. ඒ නිසා අපි දැන් බලමු අපේ අතින් වෙන පුංචි වැරදි නිසා, අපි නොදැන කරන මිස්ටේක්ස් නිසා අපේ කොණ්ඩේ ඩැමේජ් වෙන අවස්ථා මොනවද? කොණ්ඩේ ගැලවිලා යන්න අපි අතින් සිද්ධ වෙන වැරදි මොනවද කියලා. පළවෙනි එක තමයි කොණ්ඩේට ගැලපෙන්නේ නැති ෂැම්පූ වර්ග පාවිච්චි කරන එක. අපි හැමෝටම තියෙන එකම hair type එක, එකම scalp type එක නෙවෙයි. එක එකනාට scalp එක වෙනස්, hair එක වෙනස්. ඒ නිසා ඔයාට වෙන කෙනෙක්ගේ ෂැම්පූ එකක් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. curly hair එකක් තියෙන කෙනෙක්ට dry scalp එකක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම oily scalp එකක් තියෙන්නත් පුළුවන්. ඒ නිසා curly hair තියෙන හැමෝටම dry scalp එකක් වෙන්න පුළුවන් කියලා වගේම straight hair එකක් තියෙන හැමෝටම oily scalp එකක් තියෙන්න පුළුවන් කියලා එකක් නැහැ. මේ scalp type එක, hair type එක එකකින් එක්කෙනාට වෙනස් වෙනවා. විශේෂයෙන්ම අපි ෂැම්පූ එකක් ගන්නකොට ස්කැල්ප් එකේ ටයිප් එකට අනුව තමයි අපි ෂැම්පූ එකක් තෝරගන්න ඕන. ස්කැල්ප් එකට තමයි අපි ෂැම්පූ කරලා ස්කැල්ප් එක පිරිසිදු කරගන්න ඕන. ඒ නිසා ෂැම්පූ එකක් ගන්නකොට ස්කැල්ප් එකේ ටයිප් එක අනුව තමයි ෂැම්පූ එක තෝරගන්න ඕන. ඉතින් ඔයා තාමත් ස්කැල්ප් එකට, hair එකට ගැලපෙන හරි ෂැම්පූ එකක් තෝරගන්න දන්නේ නැත්නම් මං කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා හරියටම කොහොමද අපේ hair type එකට ගැලපෙන ෂැම්පූ එකක් තෝරගන්නේ කියලා. අනිවාර්යයෙන්ම ඔයා තාමත් මේ වීඩියෝ එක බලලා නැත්නම් මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉන්න. මොකද ඒකෙන් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ hair type එක අනුව ෂැම්පූ එකක් තෝරගන්න. ඉතින් දෙවෙනි එක තමයි මුළු කොණ්ඩෙම ෂැම්පූ කරනකොට එකට අල්ලලා තදින් අතුල්ලන එක. ස්කැල්ප් එක තමයි අපි ෂැම්පූ කරලා පිරිසිදු කරගන්න ඕන. අපේ කොණ්ඩේ මෙන්න මේ හරියෙන් පල්ලෙහා කොටසට අපි ෂැම්පූ කරන්න ඕනේ නෑ එච්චර. මෙන්න මේ ටිකට තමයි අපි ෂැම්පූ දාලා හොඳට ස්කැල්ප් එක පිරිසිදු කරගන්න ඕන. ඉතින් ඒ වගේම ෂැම්පූ එක කෙලින්ම ස්කැල්ප් එකට දාන්න යන්නත් එපා. මුලින්ම මෙහෙම අතට ෂැම්පූ ටිකක් අරගෙන ඊට පස්සේ ඒක මේ විදිහට වතුරෙන් මික්ස් කරලා මෙන්න මෙහෙම ඔළුවේ දාගන්න. එහෙම නැතුව ෂැම්පූ එක විතරක් අතට අරගෙන කෙලින්ම මෙහෙම ගාන්න යන්න එපා. වතුර ටිකක් එක මික්ස් කරලා ස්කැල්ප් එකේ ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඔයා මේ නියපොතු වලින් ස්කැල්ප් එක මසාජ් කරන්න යන්න එපා. මෙන්න මේ ඇඟිලි තුඩු වලින් තමයි අපි ෂැම්පූ කරාට පස්සේ මෙන්න මෙහෙම අතුල්ලන්න ඕනේ. ෂැම්පූ කරන ගමන් මෙන්න මේ විදිහට රවුම්ව මසාජ් කරගන්න ස්කැල්ප් එක පිරිසිදු කරගන්න. කොයි වෙලාවකවත් මෙන්න මේ නියපොතු වලින් ඔයාගේ ස්කැල්ප් එක අතුල්ලන්න යන්න එපා. ඒකෙන් මෙන්න මේ නියපොතු වලින් ස්කැල්ප් එක හීරෙන්න පුළුවන්. එතකොට ස්කැල්ප් එක ඩැමේජ් වෙනවා. ඒ නිසා හිසකෙස් වලටත් ඒකෙන් බලපෑමක් එනවා. ඒ නිසා මෙන්න මේ නියපොතු වලින් නැතුව මෙන්න මේ ඇඟිලි තුඩු වලින් මේ විදිහට ෂැම්පූ දාලා ඉවර වෙලා හොඳට ස්කැල්ප් එක මසාජ් කරන්න. ඉතින් ඔයාට ඒ වගේ වෙලාවට මෙන්න මේ වගේ ටූල් එකක් යූස් කරන්න පුළුවන්. මේක නිකන් රබර් වලින් හදලා තියෙන එකක් වගේ. මේකෙන් ස්කැල්ප් එක ඩැමේජ් වෙන්නේ නැහැ. මේක ස්කැල්ප් එකට පහසුවට හදලා තියෙන එකක්. ඉතින් මේ විදිහ එකක් යූස් කරලා ඔයාට පුළුවන් ස්කැල්ප් එක මෙන්න මේ විදිහට ෂැම්පූ කරන ගමන් ඔයාට මෙන්න මේකෙන් මසාජ් කරලා ඔයාගේ ස්කැල්ප් එක පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් අපි වොෂ් කරන වෙලාවට හොඳටම ස්කැල්ප් එක කොණ්ඩේ හොඳටම තෙත නිසා ඒ වගේ වෙලාවට රෆ් දේවල් වලින් කොණ්ඩේට ස්කැල්ප් එකට අතුල්ලන්න මසාජ් කරන්න යන්න එපා. ඒකෙනුත් කොණ්ඩේ කැඩෙන්න බලනවා, කොණ්ඩේට ඩැමේජ් වෙන්න පුළුවන්.
ඊළඟට හැමෝම කරන වැරද්දක් තමයි කොණ්ඩේ තෙත පිටින්. ඒ කියන්නේ නාපු ගමන්ම තෙත පිටින් තියෙන කොණ්ඩේ තද කරලා පීරන එක. ඒ වගේම ටවල් එකෙන් තද කරලා පිහ දාන එක. කොණ්ඩේ තෙත නිසා පහසුවෙන් කොණ්ඩේ ගැලවෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්. ඒ නිසා තෙත පිටින් කොණ්ඩේ කොයි වෙලාවකවත් පීරන්න යන්න එපා. පිහ දානකොට තද කරලා ස්කැල්ප් එකට කොණ්ඩේට තද කරලා පිහ දාන්න යන්න එපා. ඒකෙනුත් කොණ්ඩේට ස්කැල්ප් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මේ දේවල් කරනවා නම් අද ඉඳලම වෙනස් කරගන්න. ඉතින් කොණ්ඩේ තද කරලා ටවල් එකෙන් පිහ දානවා වෙනුවට ඔයාට පුළුවන් කොණ්ඩේ ටවල් එකේ ඔතලා මෙන්න මේ විදියට කොණ්ඩෙට ඩැමේජ් වෙන්නේ නැති වෙන්න මිරිකලා වතුර ටික ඉවත් කරගන්න. ඒ වගේම මේ වෙලාවට කොණ්ඩේ පීරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම කොණ්ඩේ පල්ලෙහා කොටසේ ඉඳලා ටික ටික උඩට පීරන්න. එහෙම නැතුව මෙහෙ ඉඳලා මෙහාට පීරගෙන යන්න එපා. මොකද ඒ ගැටත් එක්ක කොණ්ඩේ කැඩිලා පල්ලෙහාට යනවා. ඒකෙන් කොණ්ඩෙට ගොඩක් ඩැමේජ් වෙනවා. ඊළඟ එක තමයි නිතරම කොණ්ඩේ තදට බැඳලා තියෙන එක. හැමදාම කොණ්ඩේ තදට පොනිටේල් එකක් හරි එහෙම නැත්නම් තද කරලා ටයිට් හෙයාර් ස්ටයිල් එකක් හරි නිතරම දානවා නම් ඒකෙනුත් කොණ්ඩේ ඇදීමකට ලක් වෙනවා. සමහර වෙලාවට අපිට දැනෙලා තියෙනවා හෙයාර් ස්ටයිල් දැම්මම ස්කැල්ප් එකත් රිදෙන්න ගන්න වෙලාවල්. ඒ කියන්නේ අපේ කොණ්ඩේ ගස් හොඳටම ඇදිලා තියෙනවා කියන එක. ඉතින් මෙහෙම වෙන එකනොත් කොණ්ඩේ ගස් ගැලවෙන්න බලනවා. ඒ වගේම කොණ්ඩේ මැදින් කැඩෙන්න බලනවා. මොකද හොඳටම කොණ්ඩේ ටයිට් වෙන්න හොඳටම ඇදිලා හෙයාර් ස්ටයිල් එක දාලා තියෙන නිසා. ඉතින් හැමදාම ඔයා මේ විදිහට හෙයාර් ස්ටයිල් දානවා නම් ඒකත් වෙනස් කරගන්න. ටයිට් කරලා කොණ්ඩේ බඳින එක ටිකක් අඩු කරලා බලන්න. ඔයාගේ කොණ්ඩේ ගොඩක් යන එක සමහර විට ඒකෙනොත් අඩු වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි නිතරම හීට් ටූල්ස් භාවිතා කරන එක කොණ්ඩෙට. නිතරම කොණ්ඩේ කර්ල් කරනවා නම්, අයන් කරනවා නම්, ඒ වගේම බ්ලෝ ඩ්‍රයි කරනවා නම් ඉතින් ඒකෙනොත් හීට් එක වැඩි වෙලා කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන්. දිගටම මේ විදිහට හීට් එකට කොණ්ඩේ එක්ස්පෝස් වෙනකොට කොණ්ඩේ ගහ ඩැමේජ් වෙනවා. ඊට පස්සේ කොණ්ඩේ අග පැලෙනවා, කොණ්ඩේ ඩ්‍රයි වෙනවා. ඊට පස්සේ කොණ්ඩේ ගහ මැදින් කැඩෙන්න බලනවා. ඉතින් ඒ නිසා හෙයාර් ස්ටයිල් කරනකොට ඔයා හැමදාම හෙයාර් ස්ටයිල් දාන කෙනෙක් නම් නිතරම ටූල්ස් යූස් කරන්න වෙනවා නම් මේක ටිකක් අඩු කරන්න. ඒ වගේම කොණ්ඩේ වේලන එක, බ්ලෝ ඩ්‍රයි කරන එක අඩු කරලා ස්වභාවිකව කොණ්ඩේ වේලෙන්න දෙන්න. ඉතින් ඒකෙනොත් ඔයාට පුළුවන් කොණ්ඩේ ඩැමේජ් වෙන එක, කොණ්ඩේ යන එක, කොණ්ඩේ කැඩෙන එක අඩු කරගන්න. ඊළඟ එක තමයි නිතරම කොණ්ඩේට කෙමිකල් ට්‍රීට්මන්ට් කරන එක. කලර් කරනවා, පර්ම් කරනවා, බ්ලීච් කරනවා, ස්ට්‍රේට් කරනවා. ඉතින් නිතරම මේ වගේ කෙමිකල් ට්‍රීට්මන්ට් කොණ්ඩේට කරනකොට නිකම්ම කෙස් ගස් ටික දුර්වල වෙනවා. ඉතින් මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් එක ට්‍රීට්මන්ට් එකකට පස්සේ කොණ්ඩේට තියෙන්න ඕන අවශ්‍ය කාල සීමාව තියලා ඊළඟ ට්‍රීට්මන්ට් එක කරන්න. නිතර කෙමිකල් ට්‍රීට්මන්ට් කරන එක පුළුවන් නම් අඩු කරලා ඔයාගේ කොණ්ඩේ ටිකක් ආරක්ෂා කරගන්න බලන්න. ඉතින් අන්තිම මිස්ටේක් එක තමයි වැදගත්ම හිසකෙස් යන එකට හේතුව හොයාගන්නේ නැතුව ප්‍රොඩක්ට්ස් මාරු කරන එක තමයි ලොකුම වැරැද්ද. කොණ්ඩේ යන එකට ඇත්තටම හේතුව මොකක්ද කියලා දන්නේ නැතුව සැරේට ප්‍රොඩක්ට්ස් මාරු කරනවා, පාවිච්චි කරන නිෂ්පාදන මාරු කරනවා. අලුත් ෂැම්පූ එකක් ගන්නවා, ඊට පස්සේ අලුතෙන් සීරම් එකක් ගන්නවා. පාවිච්චි කරන ඔයිල් එක මාරු කරලා වෙන ඔයිල් එකක් ගන්නවා. හෙයාර් මාස්ක් යූස් කරනවා. ඉතින් මේ විදිහට අලුතින් නිෂ්පාදන එක දේවල් ඔයා කොණ්ඩෙට පාවිච්චි කරනවා. හේතුව හරියටම දන්නේ නැතුව. ඊට පස්සේ සප්ලිමන්ට්ස් ගන්නවා. හැබැයි හරියටම හේතුව දන්නේ නැතුව තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් මෙහෙම වෙන්න හේතුව ඇඟේ තියෙන අසනීප තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. අධික ස්ට්‍රෙස් එක නිසා වෙන්න පුළුවන්. ජානමය හේතු නිසා වෙන්න පුළුවන්. විටමින්ස් වල ඌනතාවයක් නිසා වෙන්න පුළුවන්. හෝමෝන වල ප්‍රශ්නයක් නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම ලොකු සර්ජරි එකක් කරලා ටික කාලයක් අසනීපෙන් හිටියමත් මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ හිසකෙස් යන එකට විවිධ හේතු මතුවෙන්න පුළුවන්. මේ වගේ විවිධ හේතු නිසා කොණ්ඩේ යන එක වැඩි වෙන්න පුළුවන්. හැබැයි එක දිගටම අසාමාන්‍ය විදිහට මේ තත්ත්වය තියෙනවා නම් එක දිගටම ඔයාගේ කොණ්ඩේ අසාමාන්‍ය විදිහට යනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුට පෙන්නන එක තමයි
වැදගත් වෙන්නේ. ඉතින් ඔයා මේ කිව්ව වැරදි හැමදාම කරන කෙනෙක් නම් නොදැනුවත්වම මේ දේවල් ඔයාගේ අතින් හැම දවසකම සිද්ධ වෙලා තියෙනවා නම් අද ඉඳලම මේ දේවල් හදාගන්න. ඒ වගේම කොණ්ඩෙට ගැලපෙන හොඳ ෂැම්පු එකක් පාවිච්චි කරන්න. ඉතින් ඔයාගේ කොණ්ඩෙට ගැලපෙන හොඳ ෂැම්පු එකක් තෝරගන්නේ කොහොමද කියලා ඔයාලට තාමත් තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මම කොණ්ඩෙට කොහොමද හරියට ගැලපෙන ෂැම්පු එකක් තෝරගන්නේ කියලා කරලා තියෙන වීඩියෝ එක පහලින් දාලා තියන්නම්. ඉතින් ඒ වීඩියෝ එක බලලා ඉන්න මුලින්ම ඒකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි ඔයාගේ කොණ්ඩෙට ගැලපෙන ෂැම්පු එකක් කොහොමද තෝරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න ඕන. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ආදරෙන් මතක් කරනවා වීඩියෝ එක බැලුවා වගේම channel එකත් subscribe කරලා දිගටම channel එකත් එක්ක එකතු වෙන්න කියලා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න.